අන්‍යෝ හසේව කියලා පිළිගන්නවා. එකෙන්ම කොරියා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාම ගොඩ කාලෙකින් අතට වීඩියෝ එකක් අරගෙන ඉන්න බැරුව ගියා. ගොඩ දෙනෙක් මේ දවස්වල අහන දෙයක් තමයි ගොඩක් අය කියන්නේ මේ වෙලාවේ මානසිකව අසහනයටපත් වෙලා එහෙම නැත්නම් කලබල වෙලා ඉන්න ගතියක් තියෙනවා. ගොඩක් අය මගිනුත් ඇහුවා 2025 එක්සෑම් එකක් නැති වෙයිද? ඒ වගේම 2024 දෙවෙනි වටේ එක්සෑම් එකේ කට් ඔෆ් මාක් 175ක් මදි වෙයිද? ගොඩක් ඉහළ යයිද? 170 ඇති වේද? 175 අඩු වේද? 180 ඇති වේද කියලා එහෙම ගොඩක් අය මගෙන් අහලා තිබුණා. ඉතින් ඒ ගැන කතා කරන්න තමයි අද අතර වීඩියෝ එක අරගෙන ආවේ. අපි එහෙනම් කතා කරමු මුලින්ම එකම කොරියා YouTube channel එකේ විදිහට මේ මගේ මතය තමයි මම මේ ඉදිරිපත් කරන්නේ. මුලින්ම කියනවා ඔයාලා කලබල වෙන්න එපා කිසිම වෙලාවක. ඒ කියන්නේ දැන් එක්සෑම් එක මේ දවස්වල කරන අයත් කලබල වෙලා ඉන්නවා. එක්සෑම් එකට පන්ති යන එහෙම නැත්නම් පාඩම් කරන අයත් කලබල වෙලා ඉන්නවා. 2025 එක්සෑම් කරන්න ඉන්න අය. මොකද දැනට එක්සෑම් එක කරපු අය කලබල වෙලා ඉන්නේ. එයාලගේ කට් ඔෆ් මාක් ගොඩක් උඩ ගිහිල්ලා එක්සෑම් එකෙන් පාස් වෙන්න බැරි වෙයිද කියන මට්ටමේ ප්‍රශ්නයක ඉන්නවා. ඒ වගේම 2025 එක්සෑම් එක කරන්න බලාගෙන ලෑස්ති වෙලා ඉන්න අය කලබල වෙලා ඉන්නවා. මේ මොකද 2025 එක්සෑම් එකක් නැති වෙයිද කෙලින්ම 2026 දී එක්සෑම් එක තියෙයිද? එහෙම නැත්නම් කොරියන් එක්සෑම් කරලා වැඩක් නැති වෙයිද? මේ වගේ ප්‍රශ්නයක ඉන්නවා. මේ හැම එකටම උත්තරයක් පොඩි හරි සැනසෙලිදායක උත්තරයක් ගේන්න තමයි මම අද වීඩියෝ එක අරගෙන ඉන්නේ. මුලින්ම කියන්න ඕන 2025 එක්සෑම් එක 2026 දී තියෙයිද නැත්නම් එක්සෑම් එකක් නැති වෙයිද කියලා අහපුවාට මට කියන්න තියෙන්නේ එක්සෑම් එකක් නැති වෙන්නේ නැහැ කිසිම වෙලාවක එක්සෑම් එක තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමා මම දැක්ක මේ ළඟදී YouTube channel එක්තරා YouTube channel එකක මෙහි වෙන පුද්ගලයෙක්ගේ සමුග සාකච්ඡාවකට ඉදිරිපත් සහභාගී වෙලා ඒ වෙලාවේ කියනවා මේ 2025 එක්සෑම් එක කල්යන්ට ඉඩ තියෙනවා මෙහෙම කියලා කියනවා. ඒ විස්තර ඇත්තරම කිව්වට ඒක තාම නිල වශයෙන් නේව තහවුරු කරලා නෑ මේ වෙනතෙක්. ඒ නිසා කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ. එක්සෑම් එක නැති වෙන්නේ නෑ. එක්සෑම් එක අනිවාර්යයෙන්ම තියෙනවා. 2025 එක්සෑම් එක 2025 අවසානයේ හෝ එහෙම නැත්නම් 2026 මුල 2025 අවසානයේ තියෙයි බොහෝ විට. ඇඩ්මිෂන් නිකුත් කරොත් අනිවාර්යයෙන්ම එක්සෑම් එක පටන් ගන්නවා. මොකද ඇඩ්මිෂන් නිකුත් කරලා ඉවරලා නිකන් හිස් කාලයක් බලාගෙන ඉන්න ඔය වෙලේක ඉඩ තියෙන එකක් නෑ. ඒ වගේම තමයි එක්සෑම් CBT ක්‍රමයට තියෙන එක්සෑම් එකත් ඒ ක්‍රමය වෙනස් වෙනවා කියලා තියෙනවා. ඒ වගේම පන්නිපිටි එක්සෑම් සෙන්ටර් එක එතනින් ඉවත් කරලා වෙන තැනක සෙන්ටර්ස් හදනවා කියලා තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර ප්‍රමාණයකට එකපාර විභාගයට පෙනී සිටින්න. එහෙම ප්‍රවෘත්ති පහුගිය දවස්වල පළ වුණා. ඒ වගේ දේවල් එක්ක අපිට හිතන්න කොහොමද හිතන්නේ අපි එක්සෑම් එකක් නැති වෙයි කියලා. මේ වගේ ආයෝජනයක් කරන්න එක්සෑම් එකක් නැති වෙනවා නම් ඒ වගේම කියන්න ඕන ඊට පස්සේ අපි බැලුවොත් දැනට එක්සෑම් කරලා ඉන්න අයගෙන් ලකුණු 170 175 180 වගේ ඉන්න අය ගොඩක් කතා කරලා කියන්නේ 180කට ලකුණු මදි වෙයිද මෙහෙම කියලා. ඇත්තටම කට් ඔෆ් මාක් එකට මේ කියපු ඒ සමුග සාකච්ඡාවේ සභාපතිතුමා කියන කරුණු වලින් කට් ඔෆ් මාක් කියලා යන එකට කිසිම සාධාරණ හේතුවක් නැහැ කට් ඔෆ් මාක් කියලා යන්න නම්. මොකද ඒකට කරුණු වශයෙන් කියනවා නම් කට් ඔෆ් මාක් එක එහෙම නැත්නම් කඩයිම් ලකුණක් කියන එකක් තීරණය වෙන්නේ හැමතිස්සෙම ඒ එක්සෑම් එක ඉදිරිපත් වෙන එහෙම නැත්නම් මූණ දෙන සංඛ්‍යාවත් එක්සෑම් එකකින් තෝරා ගන්න ප්‍රමාණයත් කියන එක මත. අපි දැන් සාමාන්‍යයෙන් බැලුවත් උසස් පෙළ විභාගෙදී උනත් උසස් පෙළ විභාගෙදී උසස් පෙළට ඉදිරිපත් වෙන සිසුන් සංඛ්‍යාවත් ඒ වගේම විශ්වවිද්‍යාල වරම් හිමි කරලා දෙන්න තීරණය කරන අනුපාතයත් සලකලා තමයි කඩයිම් ලකුණු තීරණය කරන්නේ. ඉතින් ඩිස්කෝ එක ඒ වගේ දේවල් තීරණය කරන්නේ. එතකොට කිසිම අවස්ථාවක මේ වෙබ් එකේ අච්චරක් ඉන්නවා වෙබ් එක පිරීලා ඒ වගේම දැනට රැකියා එන්නේ මේ රැකියා කිවිසුම් වෙනවා අඩුයි. මේ දවස්වල කොරියාවේ ආර්ථිකය ප්‍රශ්නක තියෙන්නේ. ඒ වගේ දේවල් නිසා කිසිම අවස්ථාවක මම නම් හිතන්නේ කට් ඔෆ් මාක් එකට බලපෑමක් වෙනවා කියලා. මොකද දන්නවද ඒකට සාධාරණව කරුණු මේ හිතලා බැලුවොත් ඔයගොල්ලන්ට උනත් තේරෙයි කට් ඔෆ් මාක් එකක් තීරණය කරන්න ඔය අනිත් කරුණු අනිකුත් සාධක බලපාන්නේ නැහැ. ඇත්තටම බලපාන්නේ විභාගයෙන් කී දෙනෙක් සමත් කරනවද
විභාගෙට කී දෙනෙක් ඉදිරිපත් වුණාද කියන කරුණ මත දැනට දෙවෙනි වටේ 2024 දෙවෙනි වටේ එක්සෑම් කරපු අයගේ ඉහළ ලකුණු ප්‍රමාණයක් ළමයි අරන් තියෙනවා නම් ඒ ඉහළ ලකුණු ප්‍රමාණයක් අරගත්තොත් සමහරට කඩවීමක් ලකුණු ඉහළ යන්න පුළුවන්. ළමයි සාපේක්ෂව පළවෙනි වටේටත් වඩා අඩු ලකුණු ප්‍රමාණයක් නම් අරගෙන යන්නේ. එතකොට අනිවාර්යයෙන්ම කට් මාක් පහළ යන්න ඒක හේතුවක් වෙනවා. ඊළඟ කාරණය තමයි ඒක තහවුරු කරන්න තවත් කාරණයක් ඉදිරිපත් කරොත් මේ දක්වා මම දන්න තරමින් කිසිම අවස්ථාවක පළවෙනි වටේට වඩා දෙවෙනි වටේ ලොකු ලකුණු පරාසයක් ලොකු වශයෙන් වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ අපි බැලුවොත් 2024 2023 එක්සෑම් එක බැලුවත් ලකුණු 175 ගියා අවසාන වටේට. ලකුණු 175ම තමයි ගියේ. ඒකෙදිත් වට 3කට එක්සෑම් එක ගියා. එතකොට පළවෙනි වටේට වඩා දෙවෙනි වටේ ලකුණු 5කින් 10කින්වත් වැඩි වුණේ නැහැ. ලකුණු අඩු වෙලා තිබුණත් වැඩි වෙලා නැහැ කිසිම අවස්ථාවක. ඒ නිසා අපිට පුරවකථනය කරන්න පුළුවන් මේ පාරත් ලකුණු 175 හෝ ඊට අඩු වගේක් වෙන්න වෙයි කියලා. මොකද 100 කියන්නේ මම කියන්නේ මේ මගේ මතය මට හිතෙන විදියට මම මේක විශ්ලේෂණය කරපු විදියට කිසිම අවස්ථාවක ලකුණු 175ට වඩා ඉහළින් යන්න කිසිම සාධාරණ පදනමක් නැහැ. සමහර විට ළමයි ලකුණු දෙවෙනි වටේ ළමයි ලකුණු එක්සෑම් එක ගොඩක් ඒ කියන්නේ ලකුණු අඩුවෙන් වගේ නම් ගන්න. ඒ වගේ හේතු බලපාලා තිබ්බොත් ලකුණු 170 වගේ වෙන්නත් පුළුවන්. මොකද ඒක තීරණය වෙන්නේ ළමයි පාස් වෙන ළමයි ලබා ගන්න ලකුණු ප්‍රමාණය අනුව. ඒ වගේම තමයි මේ වෙබ් එකේ මෙච්චර ප්‍රමාණයක් හිටියා මේ ගිවිසුම් අඩුවෙන් කියන එක මම හිතන්නේ කිසිම අවස්ථාවක කොරියානු රජය විසින් කොරියානු කියන්නේ HR එක මගින් HRD එක මගින් එක්සෑම් එකේ කට් ඔෆ් ඉහළ දාන්න ඒක බලපායි කියලා. මොකද ළමයි දැනට ලියලා ඉන්න ප්‍රමාණය තමයි ගොඩක් වෙලාවට මේ දවස්වල දකින්න තමයි එක්සෑම් වල ළමයි අඩුයි. ඒතකොට ඒ වගේ හේතුත් එක්ක ළමයි අඩුයි නම් අනිවාර්යයෙන්ම කට් ඔෆ් මාක් පහළ යන්න තමයි ඒක හේතු වෙන්නේ. මම දකින විදියට ඒ නිසා මට කියන්න තියෙන්නේ ඇත්තටම කලබල වී යුතු නෑ කිසිම කෙනෙක් මේ වෙලාවේ. කලබල වෙන්න ඇත්තටම හේතුවක් නෑ. දැන් ගොඩක් අය මම දැක්ක මානසික වැටලා වගේ පාඩම් කරන්න හිතෙන්නේ නෑ. කරපු හැමදේම ඉවරයි මෙහෙමයි කියලා තියෙනවා. ඒ වගේ දේවල් ඇත්තටම හිතන්න දෙයක්වත් නෑ. මොකද කට් ඔෆ් මාක් වලට නම් ඕක කිසිම බලපෑමක් වෙයි කියලා මම නම් හිතන්නේ. එක්සෑම් එක පරක්කු කරලා තියයිද ඒ වගේ දේවල් සාමාන්‍ය එක්සෑම් එක පරක්කු කරලා තියන්න ඒ වගේ තීරණයකට යන්න උන්ට අයිතියක් තියෙනවා. එහෙම බැලුවොත් ඒ වගේ දෙයක් වෙන්න හැකියාවක් තියෙනවා සාපේක්ෂව බැලුවොත්. ඒ නිසා මට කියන්න තියෙන කලබල වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි 2000 රටවල් කොරියාවට රැකියාවලට ගන්න රටවල් 16ටම ඔවුන් 2024 අවුරුද්දට 2024 එක්සෑම් එකට කලින් කියලා තිබ්බා මෙච්චර රැකියා ගිවිසුම් ප්‍රමාණයක් මෙච්චර කෝටා එකක් එවනවා කියලා රටවල් 16ටම විශාල ප්‍රමාණයක් කියලා තිබුණා. එන්න ඒ ප්‍රමාණය පදනම් කරගෙන තමයි ළමයිගේ කට් ඔෆ් මාක් එක තීරණය කරන. කියන්නේ ලංකාවට මේ රටවල් 16ට මෙච්චරක් සේවා ගිවිසුම් නිකුත් කරනවා කියලා. රැකියා ගිවිසුම් නිකුත් කරනවා කියලා. ඒතර ඒ පදනමින් බඳවගෙන විභාග පාස් කරලා වෙබ් එකට දාගන්න උත්සාහ කරන්නේ. තමයි පාස් කරන්න හදන්නේ. එතකොට ඒ ලංකාවට 6000 ගාණක් උදාහරණ විදිහට නිෂ්පාදන වශයෙන් 6000 ගාණක් ගන්නවා කියලා කිව්වනම් ඒ 6000 ගාණ ගන්නම ළමයිව පාස් කරනවා. කියන්නේ 6000 ගාණකට ප්‍රමාණවත් වෙන්නම ස්කිල් එකටත් එක්කලා වැඩිපුර ප්‍රමාණයකට පාස් කරනවා. එතකොට දැනට වෙබ් එකේ මෙච්චරක් ඉන්නවා මේ පළවෙනි කාර්තුවේ කිවිසුම් ආයේ මෙච්චරයි අඩුවෙන් කියලා. ඒක හේතුවක් වෙන්නේ නැහැ කිසිම වෙලාවක කට් ඔෆ් මාක් එක උඩට දාන්න. ඒ නිසා ඒ කරුණු ටික තමයි මට කියන්න අවශ්‍ය වෙලා තිබ්බේ. ඒ වගේම තව අපි අසුභවාදීව හිතන්නේ නැතුව මට කියන්න තියෙන අවසාන වශයෙන් සුභවාදී පැත්තකුත් අපිට දකින්න පුළුවන්. මොකද කොරියාවේ ආර්ථිකය යම්කිසි මට්ටමකට බලපෑමකට ලක් වෙලා තියෙන්න පුළුවන්. මොකද මේ කොරියාවේ තියෙන දේශපාලන වාතාවරණයත් එක්කලා මේ දවස්වල කියන්නේ පහුගිය ටිකේ ඔයගොල්ලෝ දකින්න ඇති ජනාධිපතිවරයා හදිසි දෝෂ ඒ රට විපක්ෂ විසින් දෝෂාභියෝග ගෙනල්ලා ඉවරලා ජනාධිපතිවරයාව අයින් කරා. ඒ වගේම වැඩ බලන අගමැතිවරයෙක් මදාන්න තරමින් පත් කරලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී දේවල් නිවැරදි කරගෙන අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගෙන රටේ ආර්ථිකයත් හොඳ අතට හරවගෙන මොකද
අපේ වගේ දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා කියන්නේ දේශපාලන වශයෙන් රට අස්ථාවර මට්ටමකට ඒ කියන්නේ රට දැන් ලංකාවේ බැලුවොත් ලංකාවේ දේශපාලනඥයෝ මේ රටට ආදරේ කරේ නැහැනේ පහුගිය කාලවල හිටපො. ඒ වගේ නෑනේ ඔය වගේ සමර්ථ රටවල් කොරියාව වගේ රටවල් තමන්ගේ රටට ආදරේ මොනවද? ඒ කියන්නේ මේ ආණ්ඩු පක්ෂ වුණත් විපක්ෂ වුණත් ඒ නිසා මට මම කියන්න තියෙන්නේ අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉදිරියේදී ඔවුන්ගේ ආර්ථිකය දියුණු කරගෙන තව තවත් කර්මාන්ත අලුතින් ඇති කරගෙන රටවල් වලින් තව දුරටත් කමුකව ගෙන්නගෙන ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගනි කියලා. එහෙම බැලුවොත් ඉදිරියේදී කියන්නේ තව මාස 6කින් අවුරුද්දකින් මීටත් වඩා හොඳ තත්යකට පත් වෙයි. එතකොට අනිවාර්යෙන් මීට වඩා අපිට හැකියාව කිවිසුම් එන්න පුළුවන්. ඒ වගේ හොඳ පැත්තක් අපිට හොඳ පැත්තක් උදා වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම කියන්න තියෙන කලබල වෙන්න එපා කවුරුවත්. මොකද විදේශ සේවා නිත්‍ය නිල නිවේදනයක් මේ නැතත් කිසිම විදිහකට නිකුත් කරලා නැහැ. මොකද මේ 2024 එක්සෑම් එක ඔයගොල්ලෝ දන්නාද ජූනි මාසෙ වෙනකම් යනවා කියලා තියෙනවා. ඒ කියන්නේ ජූනි මාසෙත් එක්සෑම් තියෙනවා කියලා තියෙනවා. ඉතින් එක්සෑම් උත් තියලා කට් ඔෆ් මාක් දෙන්නත් තව ටික දවසක් යනවා. ඒ වෙද්දිත් මේ ඒ වෙනකොටත් මේ වගේ මේ තත්ත්වයට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මට කියන්න තියෙන කවුරුත් කලබල වෙන්න එපා. මම ඉදිරිපත් කරේ මේ channel එකකින් කියන අපේ මතය. ඒ කියන්නේ මගේ මතය තමයි මම ඉදිරිපත් කරේ. වැරදි නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඒක ගැන මම කල්පනා කරලා ඊට පස්සේ ඔයාලට උත්තරයක් දෙන්නම්. මෙහෙමයි මට මගේ අරිච්ච දෙයක් තියෙනවා නම් මෙහෙමයි කියලා. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා අනිවාර්යෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. තවත් වීඩියෝ එකකින් ඉක්මනටම එන්නම්. එහෙනම් හැමෝටම අන්‍යං හසේයෝ.